සාදරයෙන් පිළිගන්නවා TV ස්ටුඩියෝ D YouTube නාලිකාවේ නරන්න ආපු අලුත්ම අලුත් වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත්ම වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ phone එකට notification එකක් ගෙන්න ගන්න අනිවාර්යෙන් bell icon එක click කරන්න. ඒ නිසා අනිවාර්යෙන් රතු පාට subscribe button එක click කරන ගමන් bell icon එක click කරන්න අමතක කරන්න එපා. අස්සසුම් පිළිබඳව ගෙන එන පුවත් මාලාවේ තවත් එක් වීඩියෝවක් සමගයි ඔබ මේ රැඳී සිටින්නේ. ඉතින් මේ වීඩියෝ එක මුල සිට අගටම බලන්න. ඔයාලට වැදගත් තොරතුරු රාශියක් මේ වීඩියෝ මගින් දැනගන්න පුළුවන්. රජය විසින් අයවැය යෝජනා හරහා රුපියල් 5000ක් වටින බඩු මල්ලක් අලුත් අවුරුද්ද වෙනුවෙන් ලංකා සතුට ආයතනය හරහා රුපියල් 2500කට ලබා දෙන්න යෝජනා කරලා තියෙනවා. ඉතින් මේ සහන බඩු මල්ල රජය විසින් ලබා දෙන්නේ අස්සසුම දෙවන අදියරේදී අයදුම්පත් යොමු කරන ලද සියලුම දෙනා සඳහා පමණක් බවයි මේ වන විට නියෝජනය කරලා තියෙන්නේ. ඉතින් අස්සසුම දෙවන අදියරේදී නව අයදුම්පත් 8,70,000ක් පමණ යොමු වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන අයට තමයි සහන මල්ලේ වාසිය ලැබෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ අස්සසුම සඳහා අයදුම්පත් යොමු කරලා දැන්ට අස්සසුම ලබන හෝ මේ වන විට දුක් ගැනවිලි යොමු කරලා අස්සසුම නොලැබෙන කිසිම කෙනෙක්ට මේ අස්සසුම බඩු මල් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අස්සසුම දෙවනි අදියරේ සමීක්ෂණ කටයුතු වල මේ වන විට අවසන් අදියර තමයි ක්‍රියාත්මක වෙන්නේ. එම සමීක්ෂණ කටයුතු 100% අවසන් වූ පසුව තමයි මේ දුක් ගැනවිලි පිළිබඳව කරුණු සොයා බැලීමේ කටයුතු ආරම්භ වෙන්නේ. මේ දුක් ගැනවිලි ඉදිරිපත් කරපු කිසිම කෙනෙකුගේ නිවසට නැවත සමීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා එන්නේ නැහැ කියලා තමයි මේ වන විට දැනුවත් කරලා තියෙන්නේ. ඒ අනුව දුක් ගැනවිලි වලට අදාළව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ස්ථාපිත කරන ලද ග්‍රාමීය කමිටුවක් කරා සමාලෝචනය කරමින් මේ දුක් ගැනවිලි විසඳීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ කමිටුවේ ඉන්න සමාජිකයන් ලෙස වසමේ ග්‍රාම නිලධාරීතුමන්, ආර්ථික සංවර්ධන නිලධාරීතුමන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීතුමන් යන අය තමයි මේ කමිටුවට ඇතුළත් කර තිබෙන්නේ. අස්සසුම් ප්‍රතිලාභීන්ට අලුත් අවුරුද්ද දීමනාව අලුත් අවුරුද්දට කලින් සියලුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වලට බැර වෙන බව තමයි අපිට මේ වන විට ආරංචි වෙන්නේ. ඒ කියන්නේ අප්‍රේල් මාස 10 වෙනිදාට පෙර අස්සසුම අප්‍රේල් මාස මුදල් ඔබගේ බැංකු ගිණුමෙන් ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මේ අප්‍රේල් මාසයේ අස්සසුම දීමනාව පිළිබඳව තොරතුරු හා අස්සසුම පිළිබඳව අලුත්ම තොරතුරු එසනින් දැන ගැනීම සඳහා TV Studio D YouTube නාලිකාව subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ දුරකථනයට notification එකක් ගෙන්න ගන්න bell icon එකත් click කරලා තියාගන්න. තවත් මෙවැනිම අලුත් තොරතුරක් සමග අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.